හැමෝටම අන්‍යයන් හසුව කියලා පිළිගන්නවා මේ කලින් අපි පාඩමේ කතා කරා කොරියානු හෝඩිය කතා කරලා අපි කොරියානු හල් කිරීම කොරියානු හල් කිරීම අපි කතා කරා ඊළඟට අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ අද ව්‍යාකරණ කොරියානු භාෂාවේ ව්‍යාකරණ අංක 1 ටියුට් එකේ නාමපද මුලින්ම අපි කතා කරන්නේ නාමපද දැන් මගේ නම ලක්ෂාන් වේ. ඔයාගේ නම කියනවා මෙහෙම නම දාලා වේ. හරි වෙමි. නැත්නම් වාගේ රැකියාව කියනවා. වෛද්‍යවරයෙක් වෙමි. අම්මා වෙමි. අම්මා කියනවා අම්මාව පෙන්නලා නැත්නම් ඔයා කියනවා අම්මා වේ. තාත්තව පෙන්නලා කියනවා අයි මගේ තාත්තා වේ. තාත්තා වේ. නැත්නම් ස්ථානයක් එක්ක ඔයා කියනවා පෙන්නලා අර පාසල වේ. නැත්තම් රෝහල වේ. ගෙදර වේ. යම් කිසි දෙයක් එක්ක අපිට ගන්න පුළුවන් බෑගය පෙන්නලාගෙන බෑගය වේ. පැන්සල පෙන්නලාගෙන පැන්සල වේ. ඒ වගේ නාමපද අපිට කොරියානු භාෂාවේ හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සිංහලෙන් කියනකොට සිංහල භාෂාවේ නාමපද කොරියානු භාෂාවේ නාමපද ඕනම භාෂාවක නාමපද කියන්නේ එකම දෙයක්. යම්කිසි දෙයක් කියන්නේ ස්ථානයක් හඳුන්වන පදයක්. කොරියානු භාෂාවේ නාමපද වලට අපි කියනවා මියොන්සා කියලා. මියොන්සා කියනවා නාම පදවල. අමිතින් කොරියානු භාෂාවේ නාමපද වලට කියනවා මියොන්සා. නාම පදයක් කියන්නේ යම්කිසි කෙනෙක් ස්ථානයක් හෝ දෙයක් හඳුන්වන පදයයි. කෙනෙක් නම් නමක් ගන්න පුළුවන්. අම්මා කියලා පුද්ගලයෙක් හඳුන්වන නාමයක් ගන්න පුළුවන්. ස්ථානයක් නම් පාසල ගන්න පුළුවන්. රෝහල ගන්න පුළුවන්. පොලිස් ස්ථානය ඒ වගේ ඕන එකක් ගන්න පුළුවන්. දෙයක් නම් යම්කිසි වස්තුවක් බෑගය, පැන්සල, පොත ඒ වගේ ගස්ස ඕන එකක් ගන්න පුළුවන්. ඊළඟට අපි බලන්න ඕනේ කොරියානු භාෂාවේ ව්‍යාකරණ වර්ග දෙකකට බෙදෙනවා. කොරියානු භාෂාවේ ව්‍යාකරණ වර්ග දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. එක ගෞරවනීය. දෙක සාමාන්‍ය ව්‍යවහාර. එතකොට ගෞරවනීය විදිහට අපිට පුළුවන් ව්‍යාකරණ දාන්න. සාමාන්‍ය ව්‍යවහාරයේ විදිහට ව්‍යාකරණ දාන්න පුළුවන්. ගෞරවනීය විදිහට අපි යොදාගන්නේ ව්‍යාකරණ වැඩිහිටි පුද්ගලයෙක්ට තම්තුරෙන් උසස් පුද්ගලයෙක්ට මුලින් හමු වෙන පුද්ගලයෙක්ට අපි දන්නේ එයාගේ වයස දන්නේ නැහැ. එයාගේ තනතුර මොකද්ද දන්නේ නැහැ. ඒකින්ද අපි මුලින් හම්බෙනකොට අපි ගෞරවනීය විදිහට තමයි ගෞරවනීය ව්‍යාකරණ දාලා තමයි කතා බහ කිරීම සිදු කරන්නේ. එතකොට ලිඛිත භාෂාවේදී අපි යොදා ගන්නවා මේ ව්‍යාකරණය. තව අපි ඔෆිස් එකක තියෙන මීටින්. ඔෆිස් එකක මීටින් තියෙනකොට අර ප්‍රොෆෙෂනල් කියන්නේ ඒ වගේ ඒ විදිහට භාවිතා කරන්න මේ ගෞරවනීය ව්‍යාකරණය යොදා ගන්නවා. තව කොරියාවේ ප්‍රවෘත්ති කියන්නේ නිවුස් කියන්නේ මේ ව්‍යාකරණය යොදා ගන්න.
එතකොට සාමාන්‍ය විවහාර අපි යාළුවෝ අතර කතා කරන්න යොදා ගන්නවා. තව වයසින් අඩු නැත්නම් තනතුරෙන් පහත් අයත් එක්ක කතා කරන්න යොදා ගන්න පුළුවන්. තනතුරෙන් සමාන අයත් එක්ක අපිට කතා කරන්න පුළුවන් සාමාන්‍ය විවහාරය දාලා. මොකද ඒගොල්ලෝ මිත්‍රශීලී, යහළුවා වෙන්න පුළුවන්. ඒකයි. දිනදා විවහාරයේදී අපිට යොදා ගන්න. ඒ වගේ ව්‍යාකරණ කොටස් දෙකකට බෙදාගෙන ගෞරවනීය ලෙස සහ සාමාන්‍ය විවහාරයේදී අපිට භාවිතා කරන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක ගැන දැන් අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට ඉස්සෙල්ලාම හම්බ වෙනවා නාමපදයක්. අපි කියනවා අම්මා වේ. අම්මා කියනකොට අපි වැඩිහිටි එහෙනම් ගෞරව දීලා කතා කරන්න ඕන. තනතුරෙන් විශ්වාස. එහෙනම් මැනේජර්ට අපි කතා කරනවා. මැනේජර් කියනවා යාළුවෙක් හඳුන්වා දෙනවා. නිමල් වේ. නිමල් වේ. ඒ කියන්නේ ඒක ගෞරවනීය විදිහට අපි ප්‍රකාශ කරන්නේ. ඒ වගේ. එතකොට අපි යොදාගන්න පදේ තමයි ඉම්නිදා. ඉම්නිදා. වේ කියන්නේ තමයි වේ වෙමි එක් නැත්නම් වෙමු. ඒ වගේ ඕනම එකක් භාවිතා කරන්න අපි මේක යොදා ගන්න පුළුවන්. හරි. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ගෞරවාර්ථයෙන් යම්කිසි දෙයක් ස්ථානයක් කෙනෙක් වෙයි වෙමි වෙති වෙමු යන්න ප්‍රකාශ කිරීමේදී කොරියානු භාෂාවෙන් එම පදයට පසුව ඉම්නිදා මෙතන ඉම්නිදා කියලා එකතු කරගන්න පුළුවන්. ඉම්නිදා දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක්. සර් මේක ඉම්නිදා නෙමෙයි. මේක ඉප්නිදා. අපිට ඉගෙනුවේ ඉප්නිදා කියලා. නැත්නම් ඉබ්නිදා. බයන්න හරි පයන්න හරි සර්. මේකේ මේ වචනේ ශබ්ද කරන්නේ ඉම්නිදා කියලා. ඒක විශේෂ අවස්ථාවක්. මේක පයන්න මයන්න ලෙස තමයි ශබ්ද කරන්නේ හල් මයන්න විදියට. බලමු. ඉම්නිදා යන ව්‍යාකරණ එකතු කරන අතර ඉම්නිදා නාමපදය අතර හිස්තැනක් නොමැත. එහෙනම් නාමපදයයි ඉම්නිදා එකතු වුණාම හිස්තැනක් නැහැ. එසේම ඉම්නිදා යන්න උච්චාරණය කිරීමේදී ඉප්නිදා මම දැන් අර කිව්වනේ ඉප්නිදා ලෙස උච්චාරණය නොකරන ලබන අතර ඉම්නිදා යන්නෙන් උච්චාරණය කරන්නේ සිංහල අර්ථයේ වෙයි වෙමු වෙති වෙමි වෙති වෙමු වෙමි අන්න ඒ ටික තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ. රැකියාව ස්ථානයේ ජාතිය වෙන කෙනෙක්ට කියනකොට භාවිතා කරන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ කාවරි හඳුන්වලා දෙන්නත් භාවිතා කරන්න පුළුවන්. අපි බලමු උදාහරණ. ශිෂ්‍යෙක් වෙමි. දැන් තමා ගැන කතා කරනවා. ශිෂ්‍යෙක් වෙමි. ශිෂ්‍යයාට කියනවා 학생. 학생.
එකතු කරනවා ව්‍යාකරණේ ඉම්නිදා එකතු කරාම හක්සෙන් ඉම්නිදා හක්සෙන් ඉම්නිදා ශිෂ්‍යෙක් වෙමි ශිෂ්‍යෙක් වෙමි හෝ වෙයි කියලා කියන්න පුළුවන් මම කමල් වෙමි මම කියන්න කොරියන් භාෂාව යොදා ගන්නවා චොනන් චොනන් කමල් 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 ඉම්නිදා ඔන්න ව්‍යාකරණය දාගන්න. එතකොට මේ දෙක එකතු වුණාම චොනන් කමල් ඉම්නිදා කමල් ඉම්නිදා හිතනක් තියන්නේ නැහැ. ගොවියෙක් වෙමි. කැමති නම් මේකට මම කියලා දාන්න පුළුවන්. නැත්නම් ඔහු කියලා දාන්න පුළුවන්. ගොවියෙක් වෙයි කියලා දාන්න පුළුවන්. ඔහු ගොවියෙක් වෙයි. නැත්නම් අපි ගොවියන් වෙමු. ඒ වගේ දාන්න පුළුවන්. ගොවියට කියනවා නොම්බු. එකතු කරනවා ඉම්නිදා. නොම්බු ඉම්නිදා. ශ්‍රී ලාංකිකයෙක් වෙමි. ශ්‍රී ලංකාවට කියන්නේ ශ්‍රී ලංකාවට අපි කියනවා ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා කියන ශ්‍රී ලාංකිකයෙක්. යෙක් කියන්නේ පුද්ගලයෙක්නේ. එහෙනම් පුද්ගලයාට සම්බන්ධ වචනේ දාන පුද්ගලයා. මෙතන සිංහලෙන් ශ්‍රී ලාංකිකයෙක් කියනකොට කොරියානු භාෂාවෙන් කියන්නේ ශ්‍රී ලාංකික ජාතිකයෙක් කියන. ඒත් ජාතිකයෙක් පුද්ගලයෙක් කියන්නේ එක වචනයක් යොදා ගන්නවා සාරම් කියලා. ඒකට එකතු කරනවා ඉම්නිදා. සාරම් කියන්නේ එතකොට එතන නාම පදේ. ඊට පස්සේ දෙයක් යම් කිසි වස්තුවක් හඳුන්වනකොට අපි ඉම්නිදා යොදා ගන්නවා නාම පදවලට. කබන් කියනවා බෑගයට. එකතු කරනවා ඉම්නිදා. හරිනේ තේරෙනවනේ. කබන් ඉම්නිදා එකතු වෙනවා. ස්ථානය පාසල. එහෙනම් පාසලට එකතු කරනවා ඉම්නිදා. පාසලට අපි කියනවා හක්කය. හරි නේද? එතකොට හක්කයෝ ඉම්නිදා. මේ ඔක්කොම ගෞරවනීය විදියට කියන ව්‍යාකරණ එකතු කරලා තමයි අපි මේ ටික කරේ. ඔන්න දැන් තනියෙන් කරන්න. මේවට රෝහලට අපි කියනවා pyongwon. pyongwon. පැන්සලට කියන යොම්පිල් කියලා. වෛද්‍යවරයාට කියනවා එයිසා. එයිසා. කොරියානු ජාතිකයෙක්. අර ඉස්සෙල්ලා කිව්වනේ ශ්‍රී ලංකා සරම් කියලා. ඒ වගේ කොරියානු ජාතිකයෙක් කියනවා හංගුක්. කොරියාවට අපි කියන්නේ කොරියාන් කියන්නේ මේ හංගුක් කියලා තමයි කොරියාවට කියන්නේ. එහෙනම් ජාතිකයෙක් නම් සරම්. කරමුද බලන්න. තනියම කරන්නකෝ. වීඩියෝ එක නවත්තලා පුළුවන් නම් ඉම්නිදා එකතු කරන්න තියෙනවා. බලමු එහෙනම්. pyongwon ඉම්නිදා. රෝහලක් කි නැත්නම් රෝහලක් වේ. පැන්සලක් වෙයි.
연필 입니다. වෛද්‍යවරයෙක් වෙමි. 의사입니다. 코리아는 자තිගේ වෙමි. 한국 사람입니다. දැන් මේක ශබ්ද කරනකොට ඊළඟට තියෙන ශබ්ද කිරීම. නාමපදය හා ඉම්නිදා අතර හිස්තැනක් නොමැති නිසා. නාමපදයේ අවසාන වෙනුවේ හල් ලකුරකින් නම් ව්‍යාකරණ සමග එකතු කර ශබ්ද කරයි. අපි හල් කිරීම පාඩමේදී කරා බිඳුව නැත්තම් ශබ්දයක් නැති ව්‍යංජනය. ඒක ඉස්සරහා තියෙනවනේ දැන් මේ ඉම්නිදා කියනකොට මේ ඉම්නිදා වල ඉස්සෙල්ලාම පටන් ගන්න ශබ්දයක් නැති ව්‍යංජනයක් තියෙනවා. එතකොට ඒකත් එක්ක තියෙනවා එතකොට අපි කිව්වා මම කිව්වා මේ නාම පදය ඉස්සරහා බිඳුව ව්‍යංජනයට එනකොට කලින් වචනේ අකුරු අන්තිම අවසාන අකුර බිඳුවත් එක්ක එකතු වෙනවා. එතකොට බලමු අපි මේ සමුශීල් මේ පළවෙනි වචනේ බලමු. සමුශීල් කියනවා කාර්යාලයට. එතකොට ඒකට එකතු කරනවා වේ කියලා. එතකොට මේ ලයන්නේ ශබ්දය මෙතෙන්ට යනවා. එතකොට ල් මෙතෙන්ට ගියම ර වෙනවා. ර දෙවෙනි ශබ්දය ගන්නවා. බිඳුවත් එක්ක එකතු වෙලා මේ ස්වරේ ශබ්දය එකතු වෙනවා. රි කියලා හැදෙනවා. එතකොට සමුශිරිම්නිකා සමුශිරිම්නිදා 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 ඊළඟට බලමු ඊළඟ වචනේ චෙගුක් කියන තැපැල් කාර්යාලය චෙගුක් තැපැල් කාර්යාලය එතකොට ඒකට එකතු වෙනවා ඉම්නිදා එකතු වෙනවා. එතකොට එකතු කිරීම වේ. තැපැල් කාර්යාලය වේ. බලමු අපි මේකේ ශබ්ද එකතු වෙන විදිය. චෙගුක් ඉම්නිදා එතකොට මේ කායන් මෙතෙන්ට යනවා. චෙගුකිම්නිදා චෙගුකිම්නිදා ගුක් ගුකිම්නිදා චෙගුකිම්නිදා මේක එකතු වෙලා චෙගුකිම්නිදා ගුකිම්නිදා
ගුකිම්නිදා විදිහට ශබ්ද වෙනවා. ඒතකොට ප්‍රශ්නයක් අහන්න. දැන් අපි කිව්වා කාර්යාලයේ වේ, රැපැල් කාර්යාලයේ වේ, නිමල් වේ, අම්මා වේ, වෛද්‍යවරයෙක් වේ. ඒතකොට ප්‍රශ්නයක් අහන්න කොහොමද? වෛද්‍යවරයෙක් වේද? පාසලක් වේද? බෑගයක් වේද? ඒ වගේ. ඒකට අපි යොදා ගන්නවා ගෞරවනීය භාෂාවේ ඉම්නිකා. ඉම්නිකා කියන භාවිතය ව්‍යාකරණය. එතකොට මේ ව්‍යාකරණය යොදාගෙන තමයි අපි ප්‍රශ්න අහන්නේ. අර විදිහටම තමයි. එකම විදිහට තමයි එකතු වෙන්නේ. ඒ විදිහටම අවසාන අකුර සහ මේකේ පළවෙනි අකුර බිඳුව එකතු වෙලා ශබ්දය පිට කරන්න පුළුවන්. එතකොට වෛද්‍යවරයාට අපි කියනවා ඉස්සෙල්ලා අපි කිව්වා අයිසා. එකතු කරනවා ඉම්නීදා. ඉම්නිකා. ප්‍රශ්නයක් අහන්නේ. එහෙනම් ඉම්නිකා. පාසලට අපි කියනවා හක්්‍ය. හක්්‍යෝ. හක්්‍යෝ පාසලක්ද? හක්්‍යෝ ඉම්නිකා. මේකම තව පොඩි දෙයක් කියන්න ඕනේ ප්‍රැක්ටිකල් දෙයක්. එතකොට මේ පොඩක් ප්‍රශ්නයක් අහනකොට සහ උත්තර දෙනකොට කොරියානු භාෂාවේ පොඩක් ඇක්සන්ට් එක සහ ශබ්දය පොඩක් වෙනස් වෙනවා. ප්‍රශ්නයක් අහනකොට ඉම්නිකා පොඩ බර කරලා ඇදලා වගේ අහනවා. උත්තර දෙනකොට වෛද්‍යවරයෙක්ද? අයිසා ඉම්නිකා අන්‍ය වගේ ඇක්සන්ට් එකක් තියෙනවා. ඒතර උත්තර දෙනවා. වෛද්‍යවරයෙක් වේ. අයිසා ඉම්නිදා අන්න උත්තරයක් දෙනකොට. ඒ වගේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඊළඟට තියෙනවා බෑගේ. බෑගේට කියනවා කබන්. කබන් එකට එකතු කරනවා ඉම්නිදා. ඉම්නිකා. කබන් ඉම්නිකා බෑගයක්ද? තව උදාහරණයක් බලමුකෝ. මල්ලිට කියනවා නම්දොන් සෙන්. නම්දොන් සෙන් මල්ලිට කියනවා. මල්ලිද නම්දොන් සෙන් ඉම්නිකා. ඒ වගේ උත්තර දෙන්න. මල්ලිද මල්ලි ගන්නවා මල්ලිද කාගේ හරි මල්ලිද කියලා. ඔව් කියන භාවිත කරනවා නේ කියන්නේ ඔව්. මල්ලි වෙනවා. මල්ලි වේ. නම් තොන් සෙන් ඉම්නි එතන මොකද දෙන්නේ? ඉම්නිදා වේ. ඉම්නිදා ප්‍රශ්නයක් අහන්න. ඉම්නිකා උත්තරයක් දෙන්න. ඉම්නිදා. ගෙදරට කියනවා ජිප්. ආයෙත් මේක තනියෙන් කරන්න. ඔව් කියන්න නේ භාවිතා කරනවා. ශ්‍රී ලංකිකයෙක්ද? ඉස්සෙල්ලා කිව්ව එක. ඔව් ශ්‍රී ලාංකික ජාතියෙක් වේ. ගොවියෙක්ද? ගොවියට අපි කියනවා නොම්බු. ඉස්සෙල්ලා භාවිතා කරා. බලාගෙන මේක කරන්න පුළුවන්. ඔව් ගොවියෙක් වේ. පැන්සලක්ද? යොම්පිල්. ඔව් පැන්සලක් වේ. මෙතෙන්ට අපි දාමු පරිගණකයක්. පරිගණකයක්ද?
පරිගණකය කියනවා කොම්පියුටර්. කම්පියුටර් කියන ඉංග්‍රීසි වචනේම තමයි කොම්පියුටර් කියලා ඒගොල්ලන්ගේ ප්‍රොනවුන්ස් එක කියන්නේ ශබ්ද කිරීම අනුව කියවෙන්නේ. හරි. මේක පුළුවන් අය කරන්න බෑ. වීඩියෝ එක ස්ටොප් කරලා හරි. බලන්න මේක කරන්න. චිප් කියනවා ගෙදරට. චිප් තර ගෙදරද ගෙදර වේද ඒ වගේ. චිප් අපි එකතු කරනවා ඉම්නිකා ප්‍රශ්න අහන්නේ ඉම්නිකා. චිබිම්නිකා අන්න මේක ශබ්දය චිබිම්නිකා ශබ්ද එකතු වෙනවා. චිබිම්නිකා ඔව් ගෙදර නේ. චිබිම්නිකා චිබිම්නි දා උත්තර දෙන්න දා. ශ්‍රී ලංකික ජාතිය ශ්‍රී ලංකික ජාතිය කිව්වා ශ්‍රී ලංකා සරා. ජාතිකයෙක්ද ඉම්නිකා සරමිම්නිකා අන්න මයන්න ඊ එකත් එක්ක එකතු වුණාම මි සරමිම්නිකා ශ්‍රී ලංකා සරමිම්නිකා ශ්‍රී ලංකා ජාතිකයෙක්ද ඔව් ඔව් කියන නේ ශ්‍රී ලංකා සරමිම්නි දා ඔව් ශ්‍රී ලංකික ජාතිකයෙක් ඔව් ශ්‍රී ලංකික ජාතිකයෙක් ගොවියෙක්ද ගොවියට අපි කියනවා නොම්බු නොම්බු ඉම්නිකා ඔව් නේ නොම්බු ඉම්නිදා ඔව් ගොවියෙක් වේ නැත්තම් ගොවියෙක් වෙමි පැන්සලක්ද පැන්සලට කියනවා යොම්පිල් පැන්සලක්ද ඉන්නි කා නිකා පැන්සලක්ද නේ නේ අන්න එහෙම කියන්නේ නේ අදිනවා නේ ඔව් පැන්සලක් වේ යොම්පිරිම්නිකා අන්න එකතු වෙනවා පිරිම්නිදා තර දෙනවා යොම්පිරිම්නිදා අන්න ලයන්න ඊගත් එක්ක එකතු වෙනවා සංයෝග වෙනවා පරිගණකයක්ද කොම්පියුටර් ඉම්නිකා නේ ඔව් කොම්පියුටර්
컴퓨터입니까? 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 입니다. තර දෙන්න. පරිගණකයක් වේ. ඔව් පරිගණකයක් වේ. ඒ ටික තේරෙන්නේ නැති කියලා මම හිතනවා නාමපදයේ එකතු කිරීම ව්‍යාකරණය. එච්චරයි. කිසි දෙයක් බලන්නේ නැහැ. මේ ව්‍යාකරණය එකතු කරන්න විතරයි තියෙන්නේ. ස්ථානක් නැහැ. හල් කිරීමක් තියෙනවා නම් අවකට ඒක ඉම්නිකාවල ඊ බිඳුවත් එක්ක එකතු වෙලා ඒ ස්වරේ ශබ්දය ගන්නවා. හරි. අපි දැන් කතා කරා ගෞරවනීය විදිහට ප්‍රකාශ කරන ආකාරය. දැන් අපි කතා කරනවා අඩු ගෞරව නැත්තම් සාමාන්‍ය ව්‍යවහාරය. සාමාන්‍ය ව්‍යවහාරය. යහළුවෙක් එක්ක කතා කරනකොට අපි කිව්වා මේ වගේ භාවිතා කරන්න පුළුවන් තන්තුරෙන් පහත් හෝ තනතුරෙන් සමාන අයත් එක්ක දන්න හඳුනන අයත් එක්ක කතා කරනකොට මේක භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේක එදිනෙදා කතා බහේදී යම්කිසි නාමපදයක් වෙයි, වෙමු, වෙති, වෙමි යන්න ප්‍රකාශ කිරීමේදී ව්‍යාකරණානුකූලව නාමපදයට පසුව ඊයේයෝ නැත්තම් ඊයේයෝ වාක්‍යයකට එකතු කරනු ලබයි. සාමාන්‍ය විවහාරයේදී එතකොට මොකක්ද එකතු කරන්නේ? ගෞරවනීය විවහාරයේදී ඉම්නිකා කිව්ව ප්‍රශ්න අහද්දී ඉම්නිදා කිව්ව පිළිතුරු දෙද්දී එහෙනම් අඩු ගෞරව නැත්තම් සාමාන්‍ය කතා බහේදී ඉම්නිදා නෙමේ ඊයේයෝ ඊයේයෝ වාක්‍යයකට එකතු කරනු ලබයි. මෙම ක්‍රමයේ වැඩියෙන් එදිනෙදා ජීවිතයේදී අපි අර කතා කරපු අවස්ථාවන් වල තමයි භාවිතා වෙන්නේ. මෙහිදී නාමපදයේ අකට හල් ලකුරකින් හල් ලකුරකට කියනවා අපි පච්චිම එකක් කියලා. පච්චිම පාඩමේ කරේ හල් ලකුරු කියලා. පච්චිම එකකින් අවසන් වෙන නාමපදයකට ඊයේයෝ. ඊයේයෝ. එහෙනම් හල් ලකුරකින් අවසන් වෙනවා නම් අන්තිමට ඊයේයෝ කියලා දානවා. නොමැති නම් ස්වරයකින් අවසන් වෙනවා. ඒ කියන්නේ හල් ලකුරක් නැත්තම්. හල් ලකුරක් නැත්තම් හල් ලකුරක් නොමැති නම් ස්වරයක් තියෙනවා නම් අවසන් වෙනවා නම් නාමපදයට පස්සේ එකතු කරනවා යේයෝ කියන ව්‍යාකරණය. එහෙනම් අපි උදාහරණයක් බලමු. රෝහලට අපි කියනවා පියොන්ගොන්. රෝහලට ඉස්සෙල්ලා කිව්වා පියොන්ගොන්. එහෙනම් යාළුවෙක්ට හරි බාල කෙනෙක්ට හරි ඒ වගේ කෙනෙක්ට පෙන්වනවා රෝහලක් කියලා කියන්නේ කොහොමද? පියොන්ගොන්. එතකොට මේකේ අවසාන වෙන්නේ අර කිව්වත් වගේ හල් ලකුරක්. හල් ලකුරකින් අවසන් වේ නම් මොකද නාමපදයට පසුව ඊයේයෝ යොදන්න කියනවා. ඊයේ. එහෙනම් කොහොමද මේක උච්චාරණය වෙන්නේ? මේ නයන්න මෙතනදී මෙතනට එකතු වෙනවා. බිඳුවක් නෙතින් පියොන්ගොනියේයෝ අන්න එහෙම શબ્ද වෙනවා. එතකොට බලමු පැන්සලක්. පැන්සලට කියනවා යොම් පිල්.
යොම්පිල් කියනවා පැන්සලට. යොම්පිල් අන්න හල් ලකුරකින් අවසන් වෙනවා. එහෙනම් ඊයේයෝ. යොම්පිරි යොම්පිරියේයෝ යොම්පිරියේයෝ. ශබ්ද දෙක එකතු වෙනවා. යොම්පිරියේයෝ. වෛද්‍යවරයාට ඇයිසා. ඇයිසා හල් ලකුරක් නැහැ. ඔන්න ඊළඟ අවස්ථාව. එසේ නොමැතිව. ඔන්න මෙතන බලන්නකො. නොමැතිව නාමපදය ස්වරයකින් අවසන් වෙන. කො බලමු ඇයිසා. එහෙනම් ස්වරයකින් තමයි අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් එකතු කරන්නේ අවසන් වේ නම් ස්වරයක් නැත්නම් එහෙනම් මොකද්ද? හල් ලකුරක් නොමැතිව. අවසන් වේ නම් ඊයේයෝ එකතු කරනු ලබයි. අන්න එකතු කරා ඊයේයෝ. ඇයිසා ඊයේයෝ. ඔන්න හල් ලකුරක් නැති අවස්ථාව. ඊයේයෝ එකතු කරා. ඊළඟට බලමු කොරියානු ජාතිකයෙක් වෙමි. කොරියානු ජාතිකයෙක් කියනවා කොරියාවට හංගුක්. ජාතිකයට සාරම්. එහෙනම් මෙතන හල් ලකුරකින් ඉවර වෙන්නේ ඊයේයෝ. කොරියන් ජාතිකයෙක් හංගුක් සාරම් 한국 사람 미예요. 한국 사람이에요. 한국 사람이에요. එතකොට වතුර. වතුර නාමපදයක්. වතුර වේ. වතුරට කියනවා මුල්. ශබ්ද වෙන්නේ බුල් බයන්න පොඩ බයන්නත් එකතු වෙලා පුල් කියලා තමයි ශබ්ද වෙන්නේ. මුල් අන්න හල් කිරීමක් තියෙනවා. එහෙනම් ඊයේයෝ. එකතු වෙනවා මුරියේයෝ මුරියේයෝ වතුර වේ. නංගිට කියනවා යොදන්සෙන්. යොදන්සෙන් හල් කිරීමකින් ඉවර වෙන්නේ. එහෙනම් ඊයේයෝ. මේ බින්දු දෙක එකතු වෙන්නේ නැහැ. මොකද බින්දුවට බින්දුව එකතු වුණත් ශබ්දේ එකම ශබ්දේ තමයි. 남동 생이에요. 남동 생이에요. හරි. අඩු ගෞරවය නම් සාමාන්‍ය කතා බහේදී ප්‍රශ්නයක් ඇසීමේදීද මෙම ඊයේයෝ යොදා ගන්න. එහෙනම් අර වගේ සංකීර්ණ නැහැ. මේකේ ප්‍රශ්නයක් අහන්නත් උත්තර දෙන්නත් දෙකටම භාවිතා කරන්නේ ඊයේයෝ. ගෞරවයේ කොහොමද ප්‍රශ්නයක් ඇහුවේ? ඉම්නිකා උත්තර දුන්නේ ඉම්නිදා. මේකේ ප්‍රශ්න අහන්නේ ඊයේයෝම තමයි. උත්තර දෙන්නේ ඊයේයෝ. අර ඇක්සන්ට් එක මම කිව්ව ඉස්සෙල්ලා ප්‍රකාශන කරන විදිහේ ඒක අනුව තමයි ප්‍රශ්නයක්ද පිළිතුරක්ද කියලා හොයාගන්න පුළුවන්. මල්ලිට කියනවා අපි ඉස්සෙල්ලා කිව්ව මල්ලිට කියන්නේ මොකද්ද? නම්දම් සෙන්. මල්ලිද කියලා දැන් අහන්න. නම්දම් සෙන් මල්ලිද? එහෙනම් ඊයේයෝම තමයි භාවිතා වෙන්නේ. මේ හල් කිරීමකින් අවසන් වෙන්නේ ඊයේයෝ. මල්ලිද නම්දොන්සෙන් ඊයේයෝ අන්න ශබ්ද කරනවා. නම්දොන්සෙන් ඊයේයෝ ප්‍රශ්නයක් විදිහට අපි ඇක්සන්ට් එක ශබ්දේ එක අවසන් කරනකොට වෙනස් කරනවා. ඔව්. නේ පොඩක් අදිනවා නේ. ඔව්. නම්දොන්සෙන් ඊයේයෝ අන්න උත්තරයක් දෙනවා මේ වචනෙන් භාවිතා කරලා. එකම ව්‍යාකරණය. මොන ප්‍රශ්නේ අහනවා? නම්දොන්සෙන් ඊයේයෝ මල්ලිද? ඔව් මල්ලිලේ. නේ නම්දොන්සෙන් ඊයේයෝ. දැක්කද ප්‍රශ්නේ උත්තරේ වෙනස? නම්දොන්සෙන් ඊයේයෝ නේ නම්දොන්සෙන් ඊයේයෝ. ඒ වගේ ශබ්දේ වෙනස් වෙනවා උත්තරේ සහ ප්‍රශ්නය අතර. ගෙදරට කියනවා අපි චිප්. චිප්. හල් කිරීමකින් ඉවර වෙන්නේ ඊයේයෝ. ගෙදරද චිප් ඊයේයෝ චිබියේයෝ
집이에요? 집이에요? 네. ගෙදර වේ. 집이에요. උත්තර දෙන. ගුරුවරයෙක්ද? 선생님. ගුරුවරයාට කියනවා 선생님. හල් කිරීමකින් ඉවර වෙන්නේ. එහෙනම් 이에요. ගුරුවරයෙක්ද? 선생님이에요? ඔව්. 네. ඒක කරන්න බෑ. පොත් මේසයට කියනවා 책상. 책상. බැංකුවට අන්හෙන් කියන. වතුර කියලා වතුර. හල් කිරීම නැති වචනයක් බලමු. අයිසා. එතෙන්ට දාමු. කොම්පියුටර්. එතෙන්ට ළමන්ගේ නම දාන්නකෝ. තමන්ගේ නම දාලා එතන උත්තරෙත් ලියන්න. එහෙනම් බලමුද? හරි. ගුරුවරයෙක් පොත් මේසයක. පොත් මේසයේ වේද. 책상 අන්න හල් කිරීමක් තියෙනවා. 이에요. 책상이에요? පොත් මේසයද? ඔව්. 네. 책상이에요. ගුරුවරයෙක් වේද? 선생님이에요? 네. 선생님이에요. බැංකුවද? අන්හෙන් හල් කිරීමකින් ඉවර වෙන්නේ ව්‍යංජනයකින්. එහෙනම් 이에요. ඔව් බැංකුව වේ. 네. අන්හෙන් 이에요. මෙතන කොම්පියුටර් පරිගණකයක් වේද. එහෙනම් මෙතන ඉදිරි වෙන්නේ ස්වරයකින්. එහෙනම් හල් කිරීමක් නැහැ. 이에요. අපි භාවිත කරන 이에요. කොම්පියුටරයේ ඔව් කොම්පියුටරයක් වේ. නේ. උත්තර දෙන්නත් ඒකම භාවිතා කරන්න. නම මගේ නම මම දානවා. වාගේ නම ඔයා දාන්න. ඊට කලින් මේක කරමු. වෛද්‍යවරයෙක් වේද? අයිසා. මේක ඉවර වෙන්නේ ස්වරයකින්. එහෙනම් 예요. අයිසා예요. මේක භාවිතා වෙන්නේ නැහැ වෛද්‍යවරයෙක්ගෙන් අහන්න. මොකද
එයා අපිට වඩා උසස් පුද්ගලෙක් වෛද්‍යවරයෙක්ට අහන්න පුළුවන් වෛද්‍යවරයෙක්ද කියලා. මේක භාවිතා කරලා උසස් පුද්ගලයෙක්ට අපි මෙහෙම භාවිතා කරන්නේ. වෛද්‍යවරයෙක්ද ඊසාය? ඔව් වෛද්‍යවරයෙක් වෙයි. නේ ඊසා ජීයෝ නම තමයි ලක්සන්. ලක්සන් අන්හල් කිරීම කියන්නේ. ජීයෝ ලක්සන්ද මේ ඔව් ලක්සන් නේ ලක්සන් ඔව් ලක්සන් වේ. තේරුණාද? ලියාගත්ත නැත්නම් ලියා ගන්නකො. හරි. ඊළඟට අපි ගෞරවනීය විදියට නොවේද කියලා උච්චාරණය කරන්න ඉගෙන ගන්නවා. මොකක්ද එන ස්වරය කියලා අපි ඉගෙන ගන්නවා. නොවේද අපි වේද කියලා ඉගෙන ගත්තා. වේ කියන්නේ ඉගෙන ගත්තා. අපි දැන් නොවේද නොවේද මම කමල් නොවේ. මේක පුටුවක් නොවේ. මොනවද? නාම පදත් එක්ක තමයි තාම අපි මේ ගැන කතා කරන්නේ. එහෙනම් ගෞරව නාම පදයක් සමග නොවේද ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම ඉගෙන ගන්නවා. එහෙනම් මේකට එන්නේ නොවේ කියන්නේ ඊ හෝ ගා සමග අනිමිද පිළිතුරු දීමට. ප්‍රශ්නයක් අහන්න. ඊ හෝ ගා සමග අනිම්නිකා. මේ නිකා කියලා ප්‍රශ්න අහන්න කියලා මතක තියාගන්න. නිදා කියලා පිළිතුරු දෙන්න කියලා මතක තියාගන්න. යම්කිසි නාම පදයක් නොවේ හෝ නොවේද යන්න සඳහන් කිරීමට මේ යොදා ගන්න. ඔන්න වැදගත්ම ටික. හල් ලකුරකින් ව්‍යංජනයකින් හල් ලකුරකින් එනම් ව්‍යංජනයකින් අවසන් වේ නම් අන්න හල් ලකුරකින් අවසන් වෙනවා නම් ඊ අනිම්නිදාද ඊ අනිම්නිදා පිළිතුරු දෙන්න. නැත්නම් ඊ අනිම්නිකා ප්‍රශ්න නැගීමට. ද ස්වරයකින් අවසන් වේ නම් ස්වරයකින් එහෙනම් හල්ක වීමක් නැතුව අවසන් වෙනවා නම් ගා අනිම්නිදා පිළිතුරු නැත්නම් ප්‍රශ්න අසන්න ගා අනිම්නිකා. රෝහලක් නොවේද? දැන් අපි නොවේද කියලා තමයි අහන්නේ. රෝහලට කියනවා අපි ප්යොන්වොන්. රෝහලට කියනවා. එහෙනම් මේක අවසන් වෙන්නේ බලන්න හල් කිරීමකින්. එහෙම නොවේද ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්න අහන්න හල් කිරීමක් තියෙනවා නම් දාන්න කිව්වේ මොකද්ද? ව්‍යංජනයකින්. ව්‍යංජනයක් කියන්නේ හල් කිරීමක්. අවසන් වෙනවා නම් අපිට දාන්න කිව්වා ප්‍රශ්න අහන්න අනිම්නි ප්‍රශ්න අහන්න අනිම්නි හල් කිරීමක්. ඊ ප්යොන්වොන් අනිම්නිකා. ප්‍රශ්නයක් රෝහලක් නොවේද කර දෙනවා
නේ. ඔව් රෝහලක් නෙවෙයි. පියව්. වොන් එහෙනම් අන්න හල් කිරීමක් තියෙනවා උත්තර දෙන්න. මේක යොදා ගන්න. 이 හල් කිරීමක් තියෙන ඉඳ 이 අනිම්නිදා උත්තර දෙන්න අනිම්නිදා. ඔව් රෝහලක් නෙවෙයි. 병원 이 아닙니까? රෝහලක් නෙවෙයිද? 네, 병원이 아닙니다. ඔව් රෝහලක් නොවේ. අපි ඊළඟ එක බලමු. පැන්සලක් අපි කියනවා යොම්පිල්. යොම්පිල්. යොම්පිල් අන්න හල් කිරීමකින් අවසන් වෙන්නේ. එහෙනම් අපි යොදා ගන්නවා ප්‍රශ්න අහන්න නොවේද කියලා. ඉම්නි අනිම්නි කා. යොම්පිරි අනිම්නි කා. යොම්පිරි අනිම්නිකා යොම්පිරි අනිම්නිකා මේක මෙතන එකතු වෙනවා ව්‍යාකරණෙත් එක්ක ලයන්න. එතකොට රයන්න ලෙස ශබ්ද එනවා. යොම්පිරි අනිම්නිකා යොම්පිරි අනිම්නිකා උත්තර දෙනවා. පැන්සලක් නොවේද? ඔව් පැන්සලක් නොවේ. නේ. යොම්පිරි අනිම්නිදා. ඊළඟට වෛද්‍යවරිය. වෛද්‍යවරයාට කියනවා අයිසා. අයිසා. එතකොට මෙතන හල් කිරීමක් නැහැ. ස්වරයකින් තමයි අවසන් වෙන්නේ. එතකොට එකතු වෙන්නේ මොකද්ද? එතකොට එකතු වෙනවා කිව්වා හල් කිරීම නැත්තම් ප්‍රශ්න අහන්න ගා ගා අනිම්නි කා. අයිසා ගා අනිම්නි කා ප්‍රශ්නයක් අහන්න. එතකොට උත්තර දෙනවා. ඔව් නේ වෛද්‍යවරයෙක් නොවේ. අයිසා අනසර අවසානයක් තියෙන්නේ. එහෙනම් උත්තර දෙන්න මොකද්ද? ගා යොදා ගන්න උත්තර දෙන්න ගා අනිම්නිදා. ඉසාගා අනිම්නිදා. ඔව් වෛද්‍යවරයෙක් නොවේ. කොරියානු ජාතිකයෙක් නොවේද? කොරියානු ජාතිකයට අපි කියනවා හංගුක් සාරා. අන්න කල් කිරීමකින් ඉවර වෙන්නේ නොවේද අනිම්නි ඊ. එහෙනම් ඊ එනවා ඊ අනිම්නි කා. ප්‍රශ්න අහනවා ඊ අනිම්නි කා හල් කිරීමක් තියෙන ඉඳ උත්තර දෙනවා නේ ඇයි මෙතන වැරදි. කොරියානු ජාතිකයෙක් නොවේ. ඊ අනිම්නිදා. හරි මේ වැරදි ටයිපින් මිස්ටේක් එක මම ඔයගොල්ලන්ට වෙනකොට නිවැරදි කරලා එවන්න.
හොඳයි ළමයි. දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ අඩු ගෞරව නැත්තම් ඔව් ඊළඟට කතා කරන්න අපි අ, සාමාන්‍ය ව්‍යවහාරයේ නාමපදයක් සමග නොවේ හෝ නොවේද යන්න අපි කියන විදිහ. එතකොට යම්කිසි නාමපදයක් එදිනෙදා සාමාන්‍ය ව්‍යවහාරයේ අපි ගුවා දන්න හඳුනන කෙනෙක් වයසින් අඩු හෝ වයසින් සමාන ඒ වගේ පුද්ගලයෙක් සමග නාමපදයක් නොවේද නොවේ යන්න පිළිතුර සහ ප්‍රශ්නය මේ දෙකටම යොදාගන්නේ අපි ඊ හෝ ගා සමග අනියේයෝ අර කලින් අපි කතා කරන නාමපද සමග සාමාන්‍ය ව්‍යවහාරයේදී වේ වෙත්ති වෙයි අන්න ඒකට අපි එකම පදයක් තමයි පාවිච්චි කරේ ඊයේයෝ ප්‍රශ්න අහන්නත් පිළිතුරු දෙන්නත් එකම තමයි පාවිච්චි කරේ. එතකොට මෙතනට අපි යොදාගන්නේ ඊගා අනියේයෝ හල් අකුරක් තියෙනවා නම් ඊ අනියේයෝ හල් අකුරක් නැත්නම් ගා අනියේයෝ ප්‍රශ්න අහන්නත් ඒකම තමයි. අපි බලමු පළවෙනි එක ගුරුවරයෙක්ද ගුරුවරයෙක්ට අපි කියනවා සොන්සෙන්නි සොන්සෙන්නිම් එතකොට සොන්සෙන්නිම් ගුරුවරයෙක් වේද අපි එක ඉගෙන ගත්තා සොන්සෙන්නිම් හල් අකුරක් තියෙනද ඊයේයෝ දැන් කියනවා නොවේ කියලා අනියෝ ඔව් කියන්න නේ කියලා අපි භාවිතා කරා නැහැ කියන්න අනියෝ කියලා භාවිතා කරන්න පුළුවන් අනියෝ ගුරුවරයෙක් නෙවේ සොන්සෙන්නිම් අන්න මොකක්ද හල් කිරීමක් තියෙනවා එහෙනම් ඊ අනියේයෝ සෙන්නිම් ඊ නොවේ අනියේයෝ එතකොට මෙතන ඊළඟට අහනවා මේසයක් පොත් මේසයක් නැගද කියලා. පොත් මේසෙට කියනවා චෙක්සන් හල් කිරීමක් තියෙනවා එහෙනම් නොවේද ඊ අනියේයෝ නැහැ පොත් මේසයක් නොවේ අනියෝ ඊ එහෙනම් විශේෂත්වය පේනවනේ මෙතන නොවේද කියලා අහන්නත් අනියේයෝ නොවේ කියන්නත් අනියේයෝ තමයි භාවිතා කරේ බැංකුවට අපි කියනවා අන්හෙන් හල් කිරීමකින් ඉවර වෙන්නේ ඊ නොවේද අනියේයෝ
උත්තර දෙනවා ඔව්. මේ බැංකුවක් නොවේ. ඊ අනියෝ. මෙතන ඔක්කොම භාවිතා වුණේ හල් කිරීමක් තියෙන වචන. හල් කිරීමක් තියෙන වචන අපි දැන් බලමු හල් කිරීමක් නැති වචනයක් හොයාගෙන වෛද්‍යවරයා ගමුකෝ. එයිසා. වෛද්‍යවරයාට එයිසා. එයිසා එහෙනම් හල් කිරීමක් නැහැ ස්වරයක් අවසානය වෙලා තියෙන්නේ. ස්වර අවසානයක් තියෙනකොට අපි කොහමද? ගා. ගා අනියේ. එයිසා ගා අනියේ. වෛද්‍යවරයෙක් නොවේද? නේ. ඔව්. එයිසා ගා ඒ විදිහටම තමයි. අනියේ. මේක සඳහනක් දාගන්න. ඊළඟට අපි යනවා පොඩි වචන ටිකක් ඉගෙන ගන්න. ක කියනවා මේ කියලා. ක කියලා භාවිතා කරනවා මේ කියලා කියන්නේ. ක sorry ඊ කියලා භාවිතා කරනවා අපි මේ කියලා කියන්නේ. ඊ ක කියනවා ඒ චෝ කියනවා අර. ඊ ක චෝ ඊ මේ ක ඒ චෝ අර. එතකොට මෙතන තියෙන උදාහරණයක් බලමු. මේ බෑග් එක ඊ කබන් කියන බෑග්. ඊ මේ බෑග් එක ඊ කබන්. ඒ මනුස්සයා ක ඒ මනුස්සයා සරම්. පුද්ගලයා මනුස්සයා කොටම සරම්. අර චෝ අර පුද්ගලයා අපේ තාත්තා. අර කියන අපි යොදා ගන්න චෝ. පුද්ගලයා ඒ දන්නවා අපි සාරම්. මෙතන වාක්‍යයේ උක්තේ අර පුද්ගලයා. උක්තේ අපි හංගවන්න කොරියානු භාෂාවේ යොදා ගන්නවා. මෙතන හල් කිරීමක් තියෙනින්ද ඊ හෝ කන් කියන පද. ඒක අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. ඊ සාරම්. ඊ නැත්නම් ඊ සාරම් නම් උරි අපේ කියන්නේ උරි. 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 උරි අබුචි. අබුචි අන්න නාමපදයක් අපි යදුවා කොහොමද මෙතන අවසානයේ ස්වර අවසානයේ අබුජි යේයෝ. අබුජි යේයෝ. චෝසාරම් ඊ නැත්නම් චෝසාරම් අන් උරි අපේ අබුජි යේයෝ තාත්තාදී. එහෙනම් අපි ඊළඟ පාඩමේ ඉගෙන ගන්නවා ක්‍රියාපද ගැන. දැන් නාමපද ටික අපි ඉගෙන ගත්තා. නාමපදයකට ව්‍යාකරණයක් සම්බන්ධ වෙලා වාක්‍යයක් හදන විදිය. එතකොට අපි ඊළඟ පාඩමේ ඉගෙන ගන්නවා ක්‍රියාපදයකට ව්‍යාකරණ එකතු කරලා වාක්‍ය අවසානයක් හදන විදිය. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. ඔක්කොටම අන්‍යං හස්ය ස්තුතියි.